ආයුබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම ඔයාලව වෙන්න ආවේ මෙන්න මේ ලස්සන සරිය කොහොමද මම හදාගත්තේ කියලා ඔයාලත් එක්ක කතා කරන්න. මම මේ සාරිය හදන්න ගත්තේ ලේස් කොටන් රෙදි වර්ගය. මේ ලේස් කොටන් රෙදි වලින් යාර 6ක් මම ගත්තා. ඒ වගේම මලක් ඇඳගත්තා. මේක මම කාඩ් එකකින් මේ මල කපා ගත්තා. මොකද මම ස්ටෙන්සිල් විදිහට තමයි මේක කරන්න හදන්නේ. ඒ වගේම ෆැබ්‍රික් පේන්ට් දෙකකුත් ගත්තා. රෝස පාටයි අලු පාටයි. මේ පින්සලකුත් මම ගත්තා. ටිකක් ලොකු පින්සලක් ගත්තා. ස්ටෙන්සිල් වලින් කරන නිසා. මේ ටික තමයි මම ගත්ත ද්‍රව්‍ය මුලින්ම. මටත් ආස හිතුණා මගේ අතින්ම හදාගත්ත සාරියක් ඇඳගෙන වැඩට යන්න. ඉතින් ඒ නිසා තමයි මම මේ සාරියක් හදන්න පටන් ගත්තේ. පේන්ට් කරන්නේ නම් කොහොමද කියලා මම හරියටම දන්නේ නැහැ. ඉතින් මම වීඩියෝ බලලා ඔය පොඩි අදහසක් අරගෙන මේක කරන්න පටන් ගත්තා. ඉස්කෝලේ යන කාලේ මම ටිකක් මේ පිළිබඳ ඉගෙනගෙන තියෙනවා. ඒ මතකෙත් එක්ක තමයි මම මේක කළේ. ඉතින් ඒක මං හිතුවට වඩා හොඳට සාර්ථක වුණා කියලා මට හිතෙනවා. මේ විදිහට පෙත්තෙන් පෙත්ත රෝස පාට ෆැබ්‍රික් පේන්ට් වලින් මම ගාගත්තා. හැබැයි මට පස්සේ තමයි පොඩි දෙයක් මතක් වුණේ. මොකද මම වීඩියෝ එකක් බලනකොට තමයි මම ඒකත් දැනගත්තේ. මුලින්ම ගාන්න ඕනේ මේ වගේ තද රෙදි වලට සුදු පාට ගාලා ඊට පස්සේ තමයි රෝස පාට ගාන්න ඕනේ කියලා. ඉතින් ඒක මම මුලින්ම දන්නේ නැති නිසා මම මුලින්ම ගෑවේ රෝස පාටම පාට තමයි. ඉතින් මේ විදිහට මුළු සාරියම මම හෙඩ් පීස් එකට එන ටික රෝස පාටින් මල් වලින් ඩිසයින් කරගත්තා. මේ මලේ මැද කොටස අලු පාටින් පාට කරගන්න මම හිතුවේ. ඉතින් ඒකටත් මම කරේ අර ස්ටෙන්සිල් වලින් කපාගත්ත මල තියලා ඒ මැද කොටස පාට කරගත්තා. මේ විදිහට පාට කරගත්ත මේක හරිම විදිහද කියලා දන්නේ මම කරේ මේ විදිහට තමයි. හැම මලක් උඩම ආයෙත් අර ස්ටෙන්සිල් කාඩ් එක තියලා ඒ මල අලු පාටින් මැද කොටස පාට කරගන්න ගියා. තමන් අතින්ම කරපු ඇඳුමක් ඇඳගෙන අපිට ගමනක් විමනක් යනකොට අපේ හිතට දැනෙන්නේ ලොකු සතුටක්. මොකද අපිම කරපු දෙයක්නේ. ඉතින් ඒකේ අඩුපාඩු පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒක අපිට ගොඩක් වටිනවා. ඉතින් දන්නේ නැති වුණාට කමක් නැහැ. අපිට උත්සාහ කරලා බලන්න පුළුවන්. මාත් මේ දැනගෙන නෙමෙයි කළේ. මගේ ළඟ ගොඩක් බඩු මුට්ටුත් තිබ්බේ නැහැ මේකට අදාළව. ඉතින් මම මේ පොඩි දේවල් අරගෙන මට පුළුවන් හැටියට මේ නිර්මාණය කරගත්තා. ඉතින් ඒ ගැන මට තියෙන ලොකු සතුටක්. ඉතින් මේ ලොකු එක පින්සලකින් තමයි මම මේ හැමදේම කරගත්තේ. ඔයාලත් උත්සාහ කරලා බලන්න හැමෝටම පුළුවන් හරිම ලේසි. මේ විදිහට මම සාරියේ මැදගත්ත මල් වල මැද කොටස අලු පාටින් පාට කරගත්තා. සාරියේ ඔක්කොම මල් ටික ඇඳගෙන ඉවර වුණාට පස්සේ පාට කරලා ඉවර වුණාට පස්සේ මම ඊළඟට කැරලි නූල් අරගෙන මල් වල මැද මහගත්තා. ඒකට මෝස්තරයක් එම්බ්‍රොයිඩර් මෝස්තරයක් භාවිතා කරලා මේ මැද මහගත්තා. මේ මෝස්තරෙත් මම ඉවලේ ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන තමයි ඉගෙන ගත්තේ. ඉගෙනගෙන කළේ. ඉතින් මුලින් මට මේ මලේ මේ කොටස මහන්න ටිකක් අමාරු වුණා. අතට හුරු නැති ගතියක් දැනුණා. හැබැයි පස්සේ කරගෙන යනකොට ඒක එච්චර අමාරු වුණේ නෑ. හරි ලේසියෙන් මං ඊළඟ මල් ටික මහගෙන ගියා.
මගේ ළඟ මේ මල් මහන්න භාවිතා කරන අර රවුමක් එහෙම තිබ්බෙත් නෑ ෆ්‍රේම් එකක් තිබුණෙත් නෑ. ඉතින් මම පුළුවන් හැටියට මට තියෙන විදිහට මේ නිර්මාණය කරගත්තේ. ඒ ගැන ගන්නත් ඕනේ කියලා. මොකද ඒ වගේ නිර්මාණ කරනකොට සතුටක් දැනෙනවා. ආස හිතෙනවා මේවා කරන්න. ඉතින් තව ටිකක් ඉගෙන ගත්තා නම් ගොඩක් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. මම තව ටිකක් මේ සාරිය ලස්සන වෙන්න පොඩි බීඩ්ස් එකක් අල්ලලා ඒක වටේට ඩොට් තියාගත්තා. ඒකත් මට හිතුණා සාරිය තව ටිකක් ඒකෙන් ලස්සනක් වෙයි අලංකාරයක් වෙයි කියලා. ඉතින් මේ තමයි මම හදාගත්ත සාරිය. මේ තියෙන්නේ හෙඩ් පීස් එක. මේකට රෝස පාට ජැකට් එකක් අඳින්නත් පුළුවන්. ඒකට මගේ ළඟ දැනට තියෙන්නේ අලු පාට ජැකට් එකක්. මම අලු පාට ජැකට් එක ඇඳලා